මොකෝ වෙලා තියෙන්නේ? හීට් එක නගින මල්ලි. මීටර් 100ක්වත් යන්න බෑ හීට් එක නගිනවා. නවත්තලත් යන් හිටියේ ඒත් වැඩක් වෙන්න හීට් එක නගින මල්ලි අනිත් හක් ගාලේ පොඩ්ඩක් බලලා දෙන්නකෝ. බොරු කියන්න ඕනේ නැහැ මහත්තයෝ දවස් 3ක්වත් යනවා වැඩි. දවස් 3ක්? දවස් 3 පිස්සු කියලා මේ ඇතුලේ ජෝඩුව ඇතුලේ හොටෙල් එකට දාන්න ඕනේ ඉක්මනට අනි පරක්කුලා තියෙන මල්ලි. හෙලෝ හෙලෝ එහෙනම් මේ විනාඩි 10ක් දෙන්නකෝ. විනාඩි 10? අනේ මල්ලි ටැංක් යු. හෙලෝ හෙලෝ ඕ විනාඩි 10 එනවා. අපි මේ දැන් හරි පිටත් වෙන්න හදන්න. හීට් එක නෙගලලුනේ. එඩි. මූණ එච්චර හරි නෑ. පිස්ස මේ තියෙන්නේ ෂෝක් එක. මේකේ නෙමෙයි බං මනමාලයක්. ඇත්ත. බොනට් එක හටක්. කොහෙද මේකේ හීටරේ තියෙන්නේ? ඩ්‍රයිවරයක් කියන්නේ මං හලු ගන්න. පිස්සු දානේ. මෙතන හීටරේ තියෙන්නේ මෙතන. මල මහත්තයා. හදිස්සියද? හදිස්සියක් නැන්නේ. දකින්නේ දලා දෙන්න. මොකද? හොයාගත්තද ලෙඩි? තාම මේ බලනවා. බහසුන්නේ ඒවත් හිටියනම් කියලා හදන්න තිබ්බා මේක නේද? ඒ උදන්නේ මගුලේ. උදන්නෙත් මන් දන්න ටිකම තමයි බං. මල මහත්තයා. හදිස්සියද? හදිස්සියක් නෑනේ. දලා දෙන්නම්. හරියන්නේ නෑ නේදයි. හරියන්නේ නැහැ කියලා බෑර මේක මේ වැඩේ කරන්න එපා. ඉවරයක් කරන්න විනාඩි 10යි. නෑ කපල් එක. ඇයි? නෑ ඉතින් බලන්නකෝ. දුකී චවුලා වගේ කෙල්ලෙකුට වවුලෙක් වගේ නාගියන්නේ සෙට් වෙලා තියෙන්නේ. ඇත්ත. මේ වගේ සුබ ගමනක් යන වෙලාවේ මේ වාහනේ ලෙඩ දෙනවා කියන්නේ උන්ගේ ග්‍රහය හරින්නේ. සිකුරු මාරු වෙලා සෙනසුරු දුෂ්ට වෙලා. නැතන්. අපෝ පුදුම හීට් එකක් යන්නේ තියෙන්නේ. මොකෝ හදිස්සිද? විනාඩි 5ක් ඉන්න හදලා දෙන්නම්. නේදයි. අරුගේ රහකු බහැලා තියෙන්නේ. සුරුට්ටු ඇදලාද කොහෙද? නැත්තම් ඌ මේ වෙඩින් එකට රැවුල කපලා නෙමෙයි. උගේ රැවුල වැවෙන්නේ. ඌ නිකන් හරියට කුඩුකාරෙක් වගේ නේද මල්ලි? වගේ? ඔව් තමයි. එහෙමද? ඔව් මේ ගමේ ඔක්කොම දන්න. මේ ගමේ? ඔව්. මේ පොලිසියට තවුණා මේ ගිය සතියේ. නෑ. ඔව් වෙඩින් එකට කලින්. ඕ මට නිකන් මිනිමරුවෙක් වගේ පෙනුමක් තියෙන උගේ. වෙන්නේ හැබැයි ඒ ගෑනිට මේ ගැලපෙන්නේ නැහැ ඌ. ඒක හරියන්නේ නැහැ නේද? ඒවට ආම්බම් කරන්න බෑ. ඊමන මොඩ්. ඊනෝද සිරියව. මට නම් හිතෙන්නේ ඔය ගෑණි බැන්දේ සල්ලි. මොකද කුඩුකාරයා වුණාට මුට සල්ලි තියෙනවනේ. කුඩුකාරය වුණාට සල්ලි තියෙනවා. කුඩන්ටනේ මල්ලි සල්ලි තියෙන්නේ. බීඩි ගහනවා, ගංජා ගහනවා, කසිප්පු ගහනවා, කුඩු ගහනවා. පුදුම කුඩු ගහILLන්නේ මල්ලි ඒක. මිනිස්සෙකුට පුළුවන්ද බං එහෙම කුඩු ගහන්න? කුඩු විතරක් නෙමෙයි ඕක ගැහුවේ. ආපෝ කතා